hello viewers ඉතින් කොහොමද ඔයාලට අද වීඩියෝ එක රස කෑමක් තමයි අරගෙන ආවේ අපි යමු එහෙනම් වැඩේට හරි අද අපි හදන්න යන්නේ ක්‍රිස්පි චිකන් එකක් එහෙනම් අපි මුලින්ම චිකන් ටික මැරිනේට් කරගමු හරි එහෙනම් අපි මේ හදාගත්ත චිකන් එක මෙහෙමම ටික වෙලාවක් තියමු හොඳින් මැරිනේට් වෙන්න. ස්පෙෂල් ගයිස් අද කියන්න ඕනේ අද අපි ගන්නේ රාජංගනේ කොකෝ ප්‍රොඩක්ට් එකේ තියෙන පොල් තෙල් එක. මොකද මේක ඉතාමත් පිරිසුදුයි සහ අපේ බජට් එකට සෙට් වෙනවා. ඒ නිසා අපි මේකෙන් ක්‍රිස්පි චිකන් එක හදාගමු. අපි වැඩේ යන අතරමඟදී මේ පොල් තෙල් ටික දානවා රත් වෙන්න නේ මොකද නැත්නම් ඒකට ලොකු වෙලාවක් යන නිසා. මේ ළමයි දැන් චිකන් එක හොඳට මේ සීසන් වෙලා තියෙන්නේ බලන්න එකේ මේ තියෙන කලර් එක. හරි දැන් තියෙන අපිට රස බලන්නයි. හරි එහෙනම් අපි බලමු ක්‍රිස්පි චිකන් එකේ රස කොහොමද කියලා. අපි හදාගත්ත ක්‍රිස්පි චිකන් එක නම් මරෝ හොඳ ටේස්ට් එකක් තිබ්බා. මේ වගේ හොඳ පොල් තෙල් එකකින් හදාගත්ත නිසා තමයි අපිට මේ වගේ හොඳ ටේස්ට් එකක් ආවේ. ඔයාලත් ක්‍රිස්පි චිකන් එකේ හදද්දි හොඳ පොල් තෙල් එකකින් try කරලා බලන්න. එහෙනම් bye viewers.